හයි අද අපි උදෙන්ම නැගිටලා අපේ ගමන දෙවෙනි දවස් තමයි මේ ආරම්භ කරන්නේ. සෝන්මන් නගරයෙන් පිටත් වෙලා ලේ නගරේ වෙත තමයි අපි මේ ගමන ආරම්භ කරලා තියෙන්නේ. අද අපි යන ගමන කිලෝමීටර් 340ක් වගේ දුරක් යන්න තියෙනවා. වගේම තමයි හරිම පරිස්සමට යන්න ඕන රෝඩ් ට්‍රිප් එකක් තමයි මේක. මේ පේන්න තියෙන පාලම ලබන අවුරුද්දින්ද තවත් සුන්දර ගමන් මාර්ගයකට පිවිසෙන්න තියෙන පාලම. ඒ ගමන් මාර්ගය මොකක්ද කියලා තව ඉස්සරහට යනකොට අපිට කතා කරන්න පුළුවන්. මට නම් S2 අහකට ගන්න හිතෙන්නෙම නෑ. මේ පරිසරයේ මාරම ලස්සනක් තියෙන්නේ. බලාකුළු අතරින් පේන කඳු මත බාගෙට දිය වුණු හිම, ඒ වගේම හිම දිය වෙලා ලස්සනට ගලාගෙන යන දිය පාරවල් ඇඟට වගේම හිතටත් හරිම ලස්සනයි. මේ සුන්දර සීතල කඳුවලින් වටවුණු ගම් නගර සීතල නොතකමින් ඉන්දියන් ආර්මි එක විසින් ආරක්ෂා කරගන්න පුළුවන් අපිට බලා ගන්න. ඔයා ලේවල්ට යනවා නම් ඔයාට මාර්ග කීපයක්ම යන්න පුළුවන්. එකක් තමයි අපි යන මාර්ගය. ඒ කියන්නේ ශ්‍රීනගර සෝන්මර්ග් කරහා ලේවල්ට යන්න පුළුවන්. ඒකට කිලෝමීටර් 434ක ප්‍රමාණයක් තමයි යන්න තියෙන්නේ. මේ මාර්ගය වාර්තා කරලා යනවා නම් මේ මාසයේ ඉඳන් ඔක්තෝබර් මාසය දක්වා වගේ කාලේ තමයි මේ පාරේ යන්න පුළුවන්. ඒ වගේම ඔයා මනාලි වෙරින්ද ලේවල්ට යන්නත් පුළුවන්. ඒ පාරේ යනවා නම් කිලෝමීටර් 472ක ප්‍රමාණයක් යන්න තියෙනවා. මනාලි ලේ මාර්ගය පාවිච්චි කරනවා නම් ජූනි මාසේ මැද ඉඳන් සැප්තැම්බර් වගේ කාලය දක්වා තමයි ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ඩිරෙක්ට් ෆ්ලයිට් එකකින් යන්න පුළුවන්. අපි දැන් මේ ඉන්නේ සුජීලා පාසල. ශීත කාලවලට ඒ කියන්නේ නොවැම්බර් ඉඳන් අප්‍රේල් මුල වගේ දක්වා කාලවල මේ පාර වහලා තමයි තියෙන්නේ. ආරක්ෂක හේතුන් හින්දා තමයි මේ පාර වහනවා කියන්නේ. මොකද මේ මාර්ගය ලෝකේ වඩාත්ම භයානක සහ විස්මයජනක මාර්ගවලින් එකක්. මේ මාර්ගයේ තියෙන භයානකකම වගේම හිම වැටෙන කාලෙදී මේ මාර්ගය වහලා දාන්න වෙන හින්දා 2020 අවුරුද්දේදී ඉන්දියාවේ රජය විසින් සුජීලා ටනල් එක ඉදිකිරීමේ කටයුතු පටන් අරගෙන තියෙනවා. ඒ මාර්ගය 2026 අවුරුද්දේදී හදලා නිම කරන්න තමයි බලාපොරොත්තු වෙනවා කියන්නේ. ඒ වගේම අර මම මුලින් පෙන්නපු පාලම ඒ මාර්ගයට පිවිසුමක් වශයෙන් භාවිතා කරනවා. මෙම උමන් මාර්ගය සදා නිම කරාට පස්සේ උතුරු ඉන්දියාවේ දිගම උමන් මාර්ගය මේක කියලායි කියන්නේ. අපි දැන් ඉන්නේ 0 පොයින්ට් කියන ස්ථානයට ආසන්නයේ. හබෝ තියෙන සීතල ඇඟට හරිම සනීපයි. මේ 0 පොයින්ට් කියන ස්ථානයේ ආසන්නයේ හිම ක්‍රීඩා කරන්න පුළුවන් කියලා කියනවා. දැන් නම් හිම ගොඩක් දුරට දිය වෙලා ගිහිල්ලා තියෙන්නේ. අපි දෙන්න හිම අත්දැකීමක් ලැබුණ පළවෙනි අවස්ථාව තමයි මේක. පහුගිය මාසවල
පාරවල් වහන තරමට හිමින් වෙහිලා තිබුණට දැන් නම් හිම හොඳටම දිය වෙලා. තවත් ඉතුරු වෙලා තියෙන්නේ ඔය ඈතින් පේන හිම විතරයි. හරිම පොඩි ප්‍රමාණයක් දැන් නම් ඉතුරු වෙලා තියෙන්නේ. ඒ වුණාට තාමත් සීතලේ නම් අඩුවක් නැහැ. සොචිලා වලින් පස්සේ අපි මේ පහු කරගෙන යන්නේ ගුම්රි. මේක ගම්මානයක් නන් නෙවෙයි. මේ පැත්තටම තියෙන්නේ ආමි කැම්ප් එකක් විතරයි. ආමි කැම්ප් එකක් එක්ක චෙක් පොයින්ට් එකක්. මේ හරි ලස්සනට ගලාගෙන යන්නේ සින්ඩ් රිවර් එක. හිම දිය වෙලා සින්ඩ් රිවර් එකට එකතු වෙවි ගලාගෙන යන හිදී හරිම ලස්සනයි. අපි දැන් ඉන්නේ කාගිල් වලට පිවිසෙන මාර්ගයේ. මෙතනින් චෙක් කරලා තමයි අපව ඇතුළට ගන්නෙ. මෙච්චර උස කඳු සහිත දුෂ්කර මාර්ගය පිටිපස්සේ බ්‍රෝ කියලා හරි අපූරු ආයතනයක් තියෙනවා. බෝඩර් රෝඩ් ඕගනයිසේෂන් ඉන්දියානු ආරක්ෂක අමාත්‍යාංශය යටතේ මාර්ග ඉදිකිරීම් කටයුතු කළමනාකරණය කරන රාජ්‍ය ආයතනයක් මේක. සොජීලා ටනල් එකේ ඉදිකිරීම් කටයුතු කරනවා කියන්නේ මේ බ්‍රෝ තමයි. මෙහි කියන විදිහට නම් බ්‍රෝ 365 දවසෙම වැඩ කරනවා. මෙයාලා පාරවල් හදනවා විතරක් නෙමෙයි, අපි දැක්ක හරි ලස්සනට පාරවල් දෙපැත්තේ හරි අපූරු දැන්වීම් මෙයාලා පළ කරලා තියෙනවා. හරියට අපේ ලංකාවේ සමහර බස් ඒ වගේම ට්‍රීවිල් වල පිටිපස්සේ ගහලා තියෙන හරි අපූරු වදන් අන්න ඒ වගේ. ඔයාලට පේනවා ඇති අපි ආපු පරිසරය දැන් ටිකෙන් ටික වෙනස් වෙලා. මුලින් පොළ පාටින් ගස් වලින් පිරුණු පරිසරය දැන් දුඹුරු පාට කඳු සහිත ප්‍රදේශයක් බවට පත් වෙනවා. මේ තමයි ලදාක්. ඩාස් කියන හරි අපූරු ගම්මානයට තමයි අපි මේ දැන් ළඟා වෙලා තියෙන්නේ. සොජිලා පාස් වලින් ඉඳන් කාගිල් වලට යනකොට අපිට හමු වෙන පළවෙනිම ගම්මානය තමයි මේක. ඩාස් කියන්නේ ලෝකයේ දෙවෙනියටම වැඩිම ශීතල නගරය කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ මිනිසුන් වාසය කරන දෙවනියටම සීතල නගරය තමයි මේක. ශීත රේඛාවේ -45ක උෂ්ණත්වයක් තමයි පෙන්වනවා කියන්නේ. මේ ඩ්‍රාස් නගරේ තවත් ඓතිහාසික ස්ථානයක් තියෙනවා. ඒ තමයි 1999 පැවති පාකිස්තානය හා ඉන්දියාව අතර පැවති කාගිල් යුද්ධය මතක් කරමින් නිර්මාණය කරලා තියෙන කාගිල් යුද්ධ ස්මාරකය තියෙන්නේ මේ ඩ්‍රාස් වල.
ඔපරේෂන් විජේ කියන නමින් තමයි මේ මෙහෙම දියත් කරලා තියෙන්නේ. මේ මෙහෙම හින්දා ඉන්දියාවේ ආමි එකේ 500කට අධික සොල්දාදුවන්ගේ ජීවිත හානි වෙලා තියෙනවා. ඒ සොල්දාදුවන් සිහි කරලා තමයි මෙම යුද්ධ ස්මාරකය නිර්මාණය කරලා තියෙන්නේ. හැබැයි අපිට මේ ස්මාරකය බලන්න නම් උනේ නැහැ. මොකද අපි අතේ වැඩිපුර පාස්පෝර්ට් ෆොටෝකොපි තිබුණ නැහැ. අපි ෆොටෝකොපි ගන්නවා නම් අපි ආපු පාරේ ආපස්සට යන්න ඕන. අපේ ගමනේ තව කිලෝමීටර් 200 ගාණක් මේ ඉස්සරහට යන්න තියෙන හින්දා අපි ඉස්සරහට යන්න තීරණය කළා. අපි දැන් ඉන්නේ කාගිල් නගරේ. කාගිල් කියන්නේ ලදාක් ප්‍රාන්තයේ තියෙන දෙවෙනියට විශාල නගරයයි. අපි කාගිල් වලට ඇවිල්ලා කාශ්මීරි ස්ටයිල් එකේ ලන්ච් එකකුත් ගන්න අමතක කළේ නැහැ. මෙන්න මේ දෙන්න තමයි අපිව පරිස්සමට මේ ගමන එක්කන් යන්නේ. ලන්ච් එකෙන් පස්සේ අපේ ගමනේ ඉතුරු ටික ඊගාව කොටසෙන් බලාගමු.